හායලුනේ මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ දැන් මගේ ණය මිරිස් වගාවට මේ පොහොර එකක් දෙන්න හදන්නේ මොන පොහොර එකද දැන් දෙන්න හදන්නේ කියලා බලමු මේ තියෙන්නේ අපි දෙන පොහොර එක බලන්න මේ තියෙන්නේ NPK කියන්නේ 1052 10 කියන පොහොර එක මේක ගොඩක්ම මේ ණය මිරිස් වගාවට අවශ්‍ය වෙන පොහොර එකක් මොකද මේ ණය මිරිස් වගාව හිටවලා ඒ කියන්නේ අපි වෙනම තැටි වල හිටවලා ඊට පස්සේ අපි මේ බෑග් වල හිටවනවානේ බෑග් වල හිටවලා දවස් 20ක් 22ක් අතර කාලය කියන්නේ සාමාන්‍ය දවස් 20ක් විදි පැලේ මේ සයිස් එක ලොකු වෙද්දි මේකට දාන්න ඕන හොඳම පොහොර එකක් මොකද මේකෙන් තමයි මේ පොහොර එකෙන් මේ ණය මිරිස් පැලේ හොඳට මුල් පද්ධතිය දුවනවා හොඳ සක්‍රියතාවයෙන් වැඩෙනවා එතකොට මුල් පද්ධතිය දුවහම හොඳට පොහොර මේකට උරා ගන්නවා හොඳට ජලය උරා ගන්නවා ඒ හින්දා මේක අර හොඳට වැඩෙන්න ඕන හොඳම පොහොර එකක් තමයි මේ NPK 1052 10 කියන පොහොර එක. මේක මේ ඕන වෙළඳපොළකින් ලබා ගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද දාන්නේ කියලා. මේ තියෙන්නේ මේක හරියම තියෙන එක සුදු පාට කුඩු එකක් වගේ තමයි දෙන්නේ. හොඳට ජලය දිය වෙනවා මේක. මේක ක්‍රම දෙකක් තියෙනවා දාන්න. මේක ලියලක් තියෙනවා මෙතන ගහලක් තියෙනවා. මේක අපිට මේ වතුර දිය කරලා ඕනනම් මේ පැලේ මේ වටේට දාන්නත් පුළුවන්. නැත්තම් මේ ගහේ පත් වලට ස්ප්‍රේ කරන්නත් පුළුවන්. දැන් පළවෙනි පාර මුලින්ම ස්ප්‍රේ කරනවා නම් ඊළඟ පාර මේ පොට් එකට තමයි දාන්න ඕනේ. දැන් මම මේක දාලා ස්ප්‍රේ කරගෙන අරන් ආවා. මම නම් දැන් මේ සාමාන්‍යයෙන් මේක කියලා තියෙන විදිහට ග්‍රෑම් 25ක් ලීටර 16කට තමයි දාන්න තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය 1 ලීටරයකට ග්‍රෑම් 1.5ක් එකයි කාලක් වගේ දාන්න දෙන්නේ. දැන් මම මේකේ තියෙන්නේ ලීටරයනේ. ඒතර මම ලීටරයට හරියන විදිහට මේකට හදාගත්තා. මේකට ග්‍රෑම් 1යි කාලක් විතර දාගත්තා. මම දැන් අද කරන්න හදන්නේ ස්ප්‍රේ කරන්නේ. අපි බලමු කොහොමද ස්ප්‍රේ කරන්නේ කියලා. දැන් ස්ප්‍රේ කරන අර ගහ දිගේ ගලාගෙන යන විදිහට නෙමෙයි ගහේ පස් වලට ස්ප්‍රේ කරන්න තමයි ඕනේ. මේ වගේ ණය මිරිස් සම්බන්ධව තව ඉස්සරහට මම දැන් මේ ගස් ලොකු වෙලා ගෙඩි කඩලා උත්තර ලාභයක් තියෙනවද මොනවද ඔප්ෂන්ක් තියෙනවද උත්තර ප්‍රමාණයක් තියෙනවද ඒ වගේ විස්තර දිගටම දානවා. ඒ හින්දා channel එක subscribe කරලා channel එකට එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් comment එකක් දාගෙන යන්න.